Hi everyone, welcome back to my channel. ඉතින් ඔන්න අද අපේ ලොකු අක්කගේ බබාගේ අකුරු කියවන දවස. ඉතින් අපි මුලින්ම පන්සල් ගියපු එක තමයි කරේ. ඉතින් අද අපේ ලොකු අක්කා චුට්ටක් අසනීපෙන් නිසා බබාව එක්කන් පන්සල් ගියේ මම. මම යාගේ පුංචිනේ. ඔන්න ඒ හේතුව නිසා මම තමයි බබත් එක්ක පන්සල් ගියේ. ඉතින් මුලින්ම මල් ආසන ටිකත් අස් කරලා පන්සල අතු ගා ගත්තා. මම පන්සල අතු ගාන අතරේ මෙයාට ඉතින් හොඳටම වැඩ. වැලි දකින්න බැහැ. ඉතින් එයා සෙල්ලම් කර කර හිටියා මං අතු ගානකන්. ඊට පස්සේ එයාගේ අත් දෙක හොදලා එයාට මල් එකක් දුන්නා පූජා කරන්න. ඉතින් එයා ඔන්න ඔය විදිහට මල් පූජා කරලා මාත් එක්ක හිමීට වැඩ ටික කරගත්තා. පේනවනේ එයා සාදු කියන හැටි. ඉතින් මේ විදිහට අපි අපේ පන්සලේ චෛත්‍ය වහන්සේව අදින්න තමයි මේ යන්නේ. එයාට මල් වට්ටි දෙකම ඕනේ කියලා කිව්වා. ඉතින් මම එයාව අල්ලන්නත් එපා කියලා කිව්වා. එයා තනියෙන් එනවා, සරමත් කැඩලා තියෙන්නේ. ඒ වුණාට එයාගේ උත්සාහය අතහැරියේ නැහැ. තනියෙන්මයි එයා ආවේ මල් වට්ටි දෙකත් අරගෙන. එයාට කියලා දුන්නම එයා ගානට වැඩේ කරනවා. එක මල් වට්ටි දෙකම තියන්න ඕනෙලු. එයාට එක වට්ටියක් මං අරගෙන ආවේ මේ බුදු පිළිම වහන්සේට පූජා කරන්න. ඉතින් මම එයාට නොදැනී හිමීට ගත්තා. මේ එයාට වදින්න කියලා කිව්වම එයා වදිනවා. මේ බලන්නකෝ බිම වැටුණා කියලා මලක් ඒ මලත් දාගෙන යනවා. මං හිමීට ඒ මල අයින් කරා. එයාට තේරෙන්නේ නැතුව තමයි කරන්න ඕනේ. බිම වැටිච්ච මලක් පූජා කරන්න හොඳ නැති නිසා තමයි මං ඒක අයින් කරගත්තේ. ඒ මල අපේ පන්සලේ බුදු පිළිම වහන්සේ අලුතෙන් තමයි මේක හදුවේ. හදලා තිබුණේ. ඒකේ චිත්‍ර අලුත් කරා. මෙයා මුලින් තනියෙන් යන්න බැහැයි කියලා කිව්වා. ඊට පස්සේ අපේ තාත්තත් එක්ක තමයි, කියන්නේ බබාගේ සීයාත් එක්ක තමයි ඇතුළට ගියේ. එතන මල් තියෙනවා. මෙතන පූජා කරා. ඉතින් ඊට පස්සේ අපි කිරිපිඩි පූජා කරා බුදුහාමුදුරුවන්ට. අපේ අම්මා තමයි ඒක හදලා දුන්නේ. ඉතින් දැන් අපි බබාගේ ගෙදර තමයි යන්නේ. අපේ ගෙදර නෙමෙයි, බබාගේ ගෙදර. බබාගේ ගෙදරත් අපිට කරන්න වැඩ ගොඩක් තියෙන නිසා. ඉතින් මං කිව්වා ඒ නිසා බබාගේ අකුරු කියවන දවසේ වැඩ දෙක තුනක් මට තමයි කරන්න බාර වෙලා තිබුණේ. ඉතින් මම බබාගේ ගෙදර ගියපු ගමන්ම මේ විදිහට මේ අරගෙනල්ලා තිබුණා මේ කියන අකුර පුරවන්න මේ එක ධාන්‍ය වර්ග ගෙනල්ලා තිබුණා. හාල් පරිප්පු, මුං ඇට වගේ දේවල්. ඉතින් ඒව දාලා මේ විදිහට මේක ලස්සන කරගත්තා. ඇත්තටම මම මේක හරි ආසාවෙන් කරේ. ඒක හරි ලස්සනට අන්තිමේදී ආවා. ඉතින් හාල්, එතකොට පරිප්පු, කඩල පරිප්පු, ඒ වගේම තව මුං ඇට වගේ දේවල් වලින් තමයි මම මේක මෝල්ඩ් එකක් අච්චුවක් මෙන්න මේ විදිහට පුරවගත්තේ. ලස්සනයි නේද ඒක? ඉතින් ඒක ඇත්තටම හරිම ලස්සනට ආවා. ඔයාට ඔකට තව රතු කාපි වගේවත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ ලොකුගේ හස්බන්ඩ් ගෙනාපු මල්, නෙළුම් මල්. ඒ ටිකත් අපි හිමීට ඔන්න ඔය විදිහට පුප්ප ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම බබාගේ අකුරු කියවන දවසට හදාගත්ත කේක් එක. ඉතින් මම ටිකක් අසනීපෙන් ඉන්න ගමන් තමයි මේ කේක් එක හැදුවේ. හැබැයි හරිම ලස්සනට මං හිතුවේ නැති විදිහට කේක් එක ලස්සනට ආවා. ඉතින් බබාගේ අකුරු කියපු තැනත් හරිම ඒ වැඩේ කොහොමද ලස්සනට වුණා. ඉතින් මේ විදිහට කැවිලි අර මේ ඉතින් ඒකේදී මම ටිකක් කිරිපිඩින් ඉන්නකොට තමයි හැදුවේ. ඒ වුණාට කේක් එක ලස්සනට ආවා. පූජා කරලා ඉතින් බබාගේ පූජා කරලා ඒ අකුරු කියවන තැනත් හරි ලස්සනට කරලා අපේ ලොකුගේ හස්බන්ඩ් තමයි බබාට අකුරු කියවන. ඇත්තටම ඒ වටිකන හොඳටම වුණා.
ඔගොල්ලන්ට කියන්න බබා වැඩිපුරම ආසාවෙන් කෑවේ මං හදපු කේක් එක. තව අපි අයියගේ තව කේක් එකක් ගෙනල්ලා තිබුණා. ඒ වුණාට බබා ආසාවෙන්ම කෑවේ මගේ කේක් එක. මං හිතනවා ඒක නිකන් කලර්ෆුල් නිසා එයා එහෙම ඒකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් හරි ආසාවෙන් එයා කේක් එක කෑවා. ඔයාලට පේනවනේ කේක් එකේ එහා පැත්තේ තියාගෙන තමයි මෙයා අකුරු ලිව්වේ. ඉතින් අර වෙලාව බලලා සුබ නැකතින් තමයි බබාලට අකුරු කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෙයා මෙයාගේ මුල්ම අකුර ලිව්වා. ඉතින් ඔන්න බලන්නකෝ අකුරු කියවපු ගමන් මෙයා මොකද්ද කරේ කියලා. ආයෙ නම් කියන්නේ 1 2 3 1 2 3 කිය. ඔන්න එහෙනම් ඔයගොල්ලෝ බලන්නකෝ මං කියවනේ එයා වැඩිපුරම ආසාවෙන් කෑවේ මං හදපු කේක් එක. ඉතින් එයාට කේක් එක කනකන් ඉවසිල්ලක් තිබුණේ නැහැ. එයා ඉක්මනට අකුර ලියලා කේක් එක එයාටම දුන්නා කපාගෙන කන්න කියලා. මට ගොඩාක් පොත් ගෙනල්ලා දීලා තිබුණා. මෙයා ඉතින් එවෙලනම් ඔය පොත් එච්චර බැලුවේ නැහැ. හැබැයි බබා දැන් නම් පොඩ කේක් අකුරු කියනවා. ඉතින් මෙයාගේ නම වෙනුජ. ඉතින් මම මෙයාට අදට කියන්නේ වෙනු බබා කියලා. ඉතින් පේනවනේ එයාට අපි කපලා දුන්නට හරියන්නේ නැහැ. කේක් එක එයාම තමයි කපාගෙන කන්න ඕනේ. ඉතින් වැලිවල අපි අකුරු ලිව්ව නිසා අත් දෙක පිහදලා තමයි කේක් එක කන්න දුන්නේ. ඉතින් ඒ දවසත් හරිම ලස්සන විදිහට ගත වුණා. ඉතින් ඊළඟට තියෙන්නේ බබා නර්සරි යන දවස. එදාටත් මම ඔයගොල්ලන්ට vlog එකක් අනිවාර්යෙන් ගේන්නම්. ඒ අතරතුර මෙයා කරන දඟ වැඩ, හපන් වැඩත් මම අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්නේ නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් සනීපෙන් හැමදාම ඉන්න. ආයෙ වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයගොල්ලන්ව හම්බ වෙන්නේ නම්. හැමෝටම බයි.